සිනොබිලා 80000ක්. සියලුම හොකා කේස්ලා, සියලුම ටේල් බීස්ලා හා ටීම් 7 එකට එරෙහිව එක මනුස්සයෙක්. මෙයා තමයි උචිහා මදාරා. I am the ghost of the Uchiha. Madara Uchiha. මදාර ගැන කතා කරොත් එයා උචිහා වංශයේ පුරාතනම නායකයෙක්. ඔහුට කුඩා කාලයේක් මිතුරෙක්හා ලොකු වෙද්දී ප්‍රතිවාදියෙකු විදියට හිටියේ හසිරාමා සෙන්ජු. මුල් කාලයේදී මදාරා හසිරාමත් එක්ක එකතු වෙලා කොනහවලට සාමය උදා කළා. ඒත් මේ සාමය නම් ටික කාලයයි තිබ්බේ. මොකද කිව්වොත් මේ දෙන්නටම මේ සාමය සාක්ෂාත් කරගන්නේ කොහොමද කියලා එකගතාවයකට එන්න බැරි වුණ හින්දා මෙතන ලොකු යුද්ධයක් ඇති වුණා. මේ සටන ඉවර වුණේ මදාරගේ මරණයෙන්. ඒත් මදාර මැරුණේ ඔබිටොට එයාගේ දැනුම ඔක්කොම දීලායි. ආයෙ වසර ගන්නකට පස්සේ මදාර නැගිට්ටා. මේ සුවිශේෂී මිනිසාගේ නැවතුප්පත්තිය ෆෝගේට් නින්ජාවේකයි. දැන් අපි මදාර උචියාගේ පසුවීම ගැන කතා කරොත් මදාරා යුද්ධ කාලේ ඉපදුණු අතර රජිමා උචියාගේ දරුවන් 5 දෙනාගේ වැඩිමල් දරුවා තමයි මේ මදාරා උචියා කියන්නේ. මදාරගේ සහෝදරයෝ වැඩියෙන්ම සෙන්ජු යුද පිටිවලින් හැදුනේ. ඒක නිසා මදාරගේ සහෝදරයෝ 3 දෙනෙක් ඒ යුද්ධවලින් මැරෙනවා. මේ හින්දා මදාරට ඉතුරු වුණේ එයාගේ බාල සහෝදරයා වූ ඉසුනා විතරයි. මේ හින්දාම ඉසුනාට තියෙන ආදරේත් එක්කම ඉසුනාගේ ගොඩක් සටන් වලට මේ මදාරා හවුල් වුණා. එහෙම මදාරා එයාගේ ස්වභාවික ශක්තිය පාවිච්චි කරලා සෙන්ජු පරාජයට පත් කරා. ඊට පස්සේ මදාරගේම වයසේ ළමයෙකු හසිරාමා එක්ක ලොකු මිත්‍රකමක් මිත්‍ර බැඳීමක් මදාරා උචියා හදාගත්තා. මේකට ගොඩක්ම හේතුව වෙන්න පුළුවන්. මොකද මදාරගේ ජීවන තත්ත්වයමයි මේ හසිරාමටත් ඒ කාලෙ වෙද්දි තිබ්බේ. මොකද මේ කාලේ මේ සිදුවන භයානක යුද්ධවලින් හසිරාමගේ සහෝදරයෙකුත් ඒ වෙන විට නැති වෙලා තිබ්බා. මේ බැඳීම කොච්චර වුණත් මදාරයි හසිරාමයි එයාලගේ වාසගම් බෙදාගත්තේ නෑ. මේ යාළුකම පටන් අරන් ටික කාලයක් වුණත් ඒ වෙන විටත් මදාර දන්නේ නෑ හසිරාම කියන්නේ සෙන්ජු කෙනෙක් කියලා. වගේම හසිරාම දන්නේ නෑ මදාර කියන්නේ උචියා කෙනෙක් කියලා. ඒත් පසු කාලෙකදී මේ දෙන්නටම හෙළි වෙනවා එයාලගේ සැබෑ සෙන්ජු හා උචියා වංශයන් ගැන. මේ වංශ දෙක අතර තිබ්බ ප්‍රධානම ભેදය තමයි ඒ කාලේ ගොඩක් සටන් සිද්ධ වුණා මේ වංශ දෙක අතර. මේ දේ දැනගත්තට පස්සේ මේ දෙන්නගේ යාළුකම එතනින් ඉවර වුණා. ඒත් ඒකම ටික කාලයකට පස්සේ හසිරාමට තේරෙනවා එයාගේ සහෝදරයා වන ටොබිරාමවත් මැරුවේ මේ මදාර කියලා. සමහර තැන්වල සඳහන් වෙනවා මෙහෙම හසිරාමා හොයාගත්තේ මේ මදාරගේ ශරිංගන් වල තියෙන බලවත්කමෙන් කියලා. මේක හරියටම සඳහනක් නෑ. ඔයාලට කැමති නම් මේක පිළිගන්න පුළුවන්. මේ මිතුරුකම නිසා ඇති වුණ විරුද්ධවාදීන් දෙන්න පස්සේ කාලෙකදී ලොකු සටන්වලට එකිනෙකා අතර මුහුණ දීමට සිද්ධ වුණා. මේ සටන්වලදී මේ දෙන්නම හොඳටම මරාගත්තා. මේ සටන්වල මුල් කාලයේදී හසිරාමගේ සෛල තිබ්බ හින්දා හසිරාමගේ පැත්තට මේ සටන් පොඩ්ඩක් ජයග්‍රහණයට බර වුණා. ඒත් අන්තිම කාලයේ වෙද්දී මදාර උචියා සුසානොත් එක්කම මැංගගයෝ ශාරීරික ඕපන් කරාම හසිරාමට මදාරව පරද්දන්න බැරි වුණා. ඒත් ඒකම තවත් කාලයක් ගත වෙද්දී මදාරගේ ශාරීරික තවත් දියුණු වෙලා ඉටැටියල් මැංගගෝ ශාරීරික බවට ඒක පත් වුණා. මේ දේ මදාරා එයා වෙනුවෙන් කරගත්තේ ඉසුනාගේ ඇස් දෙක මාර්ගයෙන්. කාලේ ඇවෑමෙන් මේ දෙන්නා එයාලගේ වංශයේ නායකයොන් වෙනවා. හසිරාමා යුද්ධය නවත්තන්න එයාගේ වංශය වෙනුවෙන් මැදිහත් වුණත් මදාරා නෙමේ ඒකට කැමති වෙන්නේ. මොකද එයාගේ සහෝදරයෙක් වන ඉසුනාව
සේන්ජු වංශයේ කෙනෙක් වෙන ටොමිරාමා මැරුවා. මේකට පාලිය ගන්නකා මදාරටනම් නින්ද යන්නේ නෑ. මේ දෙන්නගේ මිතුරුකම තිබ්බ කාලේ මේ දෙන්නගෙම සහෝදරයෝ නැති වුණේ ඒ දෙන්නගෙම වංශවල ක්‍රියාකාරීත්වය හින්දා කියලා මේ දෙන්නා පස්සේ තමා දැනගත්තේ. පස්සේ කාලෙක මං ඔයාලට කලින් කිව්වා මදාරට ඉටේටියල් මැංගියෝ සරින්නන් ලැබෙනවා කියලා. මේ හින්දා මදාරගේ මානෙ ටිකක් වැඩි වුණා. මදාර හිතුවා සෙන්ජුලව ලේසියෙන්ම මේ හින්දයාට පරාද කරන්න පුළුවන් වෙයි කියලා. මේ හින්දම මේ මානෙත් එක්කම මදාරා සෙන්ජු ආක්‍රමණය කරනවා. ඒත් මේකෙන් මදාර හිතපු නැති විදිහට මදාරලට පරාද වෙන්න සිද්ධ වෙනවා. මේ හින්දම අවසානයේ මේ දෙන්නම සාමයට කැමති වෙනවා. මොකද කිව්වොත් මේ යුද්ධ වලින් වෙන්නේ ඒ දෙගොල්ලොගෙම සොල්දාදුව නිකරුණේ මැරෙන එක විතරයි. ඒ වගේම මේ දෙන්නම දන්නවා එයාලගේ සහෝදරයොත් මේ යුද්ධෙන් හින්දා නැති වුණා ඒක කොච්චර වේදනාවක්ද කියලා. ඊට පස්සේ මේ යුද්ධ නවත්තලා මේ දෙන්නම එයාලගේ දරුවන්ට හොඳට ජීවත් වෙන්න ගමක් එව්වා. මෙහෙම ගමක් හොයද්දි එක්තරා විදිහට ගමක් මෙයාලට හම්බුණා මෙයාලගේ දරුවන්ට ජීවත් වීමට සුදුසු. මේ ගම කොළ අස්සේ සැඟවිලා තිබ්බ හින්දා මේකට මදාරා කොලේ කියලා ඉස්සල්ලාම නම තිබ්බා. මේ කොලේ කියන වචනේ බිලිලා තමයි පස්සේ කොණහ කියලා අල්ලලා තියෙන්නේ. ඊට පස්සේ මේ ගම පිහිටුවටත් පස්සේ හසිරාමා මේකේ පළවෙනි හොකාකේ වෙනවා. ඒත් ඒකම මදාරගේ හිතේ කුතුහලයකුත් වෙනවා සෙන්ජු ආධිපත්‍යය කොණහවල ව්‍යාප්ත කරන්න දරන පළවෙනි පියවර මේක කියලා. මේ හසිරාමගේ මදාරගේ කතාව ගොඩක් දිගට තියෙන හින්දා මං ඔයාලට තීරණය කරා මේ කතාව වීඩියෝ සීරීස් එකක් විදියට ගේන්න. ඒ හින්දා අදට මම මේ වීඩියෝ එක මෙතනින් නවත්තනවා. ඔයාලට මේ වීඩියෝ සීරීස් එකේ ඊළඟ පාර්ට් එක ඉක්මනට ඕන ඒ ගැන පහලින් කමෙන්ට් කරගෙන යන්න. ඒ වගේම ඔයාලට මදාර හා උචියා වංශය ගැන කියන්න තියෙන දේවලුත් පහලින් කමෙන්ට් කරගෙන යන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එක ඉක්මනට ගෙනීමේ බලාපොරොත්තුෙන් අදට මම ඔයාලගේ හමු ගන්නවා. එහෙනම් ඔයාලට සුබ දවසක්.